හරි 15 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ගුණෝත්තර ශ්‍රේණියක දෙවන පදයේ ඍණ 6ද තුන්වන පදයේ ඍණ 12ද වේ. මෙම ශ්‍රේණියේ පස්වන පදය කුමක්ද? අපි දීලා තියෙනවා අපිට තුන්වන පදය ඍණ 12යි. ඔව්. දෙවෙනි පදය ඍණ 6යි. දෙවෙනි පදේ ඍණ 6යි තුන්වෙනි පදේ ඍණ 12යි. එහෙනම් මේකේ පොදු අනුපාතයක් අපි හොයාගන්න ගුණෝත්තර ශ්‍රේණියක් කියන්නේ පොදු අනුපාතයේ නියතයි. එහෙමනම් පසු පදය පෙර පදයෙන් බෙදපුවාම අපිට එනවා පොදු අනුපාතය R. ඍණ 12 බෙදන්ද ඍණ 6යි. උත්තරේ 2යි. එහෙමනම් අපිට පුළුවන් දැන් හතරවෙනි පදය හොයන්න. ඒ කොහොමද? පොදු අනුපාතය දීලා තිනවා. තුන්වෙනි එක දීලා තිනවා ඍණ 12යි කියලා. එහෙමනම් ඍණ 24 තමයි හතරවෙනි පදේ. අපිට කියන්නේ පස්වෙනි පදේ. එහෙනම් පෙර පදේ ඍණ 24යි පොදු අනුපාතය 2යි. පස්වෙනි පදේ එනවා ඍණ 48යි කියලා. හරිනේ. ඔය වොම්මම අපි 16 වෙනි ගානටත් යමු. 16 වෙනි ගාන තියෙන වෘත්ත චතුරස්‍රයක් දීලා තියෙනවා. ඒක ප්‍රශ්නේ තියෙන්නේ අපිට CBE කෝණය හොයන්න කියලා කියන්නේ. CBE කෝණය හොයන්න අපිට ක්‍රමයක් තියෙනවා. මේක සමච්ඡේදනය කරනවා කියනවා. CDA කෝණය DB රේඛාවෙන් සමච්ඡේදනය වෙනවා කියනවා. එහෙමනම් අපිට බය නැතුව මේ කෝණය 32යි කියලා දාගන්න පුළුවන්. මෙතන අංශක 32 දීලා තියෙනවා. අපි දන්නවා එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ සමානයි. ඒ කියන්නේ මෙන්න මේකයි මේ වෘත්ත ඛණ්ඩයේ හැදෙන කෝණයයි ඒ පාදයටම ඒ වෘත්ත ඛණ්ඩයේම හැදෙන අනිත් කෝණයයි සමානයි. එහෙමනම් මේකත් 32යි. ඇයි? මේ කෝණය සමච්ඡේදනය කරනවා කියන හින්දා. එතකොට ඒ කෝණ දෙකේ එකතුව අංශක 64යි නම් අපි දන්නවා වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන කෝණය එහි සම්මුඛ කෝණයට සමාන වෙනවා. අභ්‍යන්තර කෝණය මේක. ඒකේ සම්මුඛ කෝණය මේක. එහෙනම් 32 ඒවා දෙකක් අංශක 64යි. එහෙනම් මෙයා අංශක 64. CBE කෝණය අංශක 64යි. ඔයා මේක ලියන්න ඕනේ CDB කෝණය සමානයි අංශක 32යි. ඇයි ඒ? වෘත්ත ඛණ්ඩයේ එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. එහෙමනම් මේකත් 32යි කියලා දාගන්න ඕනේ. ADB කෝණය. ADB කෝණය අංශක 32යි කියලා. මොකද සමච්ඡේදනය කරන හින්දා සමච්ඡේදන කෝණ. එතකොට මේ දෙකේ එකතුව තමයි ADC කෝණ. 32 ඒවා දෙකක් 64. දැන් ලියන්න පුළුවන් කෙලින්ම CBE කෝණය සමානයි අංශක 64යි. හේතුව වෘත්ත චතුරස්‍රයේ බාහිර කෝණ මේකට සමාන වෙනවා අභ්‍යන්තර සම්මුඛ කෝණයට. හදන හැටි කියලා දුන්නා. වගන්ති ලියන්න දෙයක් නෑ. උත්තර මහා ලොකුවට මේක පළවෙනි ප්‍රශ්න පත්‍රේ කෙටියෙන් ලියලා දාන්න. දාලා උත්තරේ අංශක 64යි. ඉතින් දෙකක් ගහන්න ලකුණු දෙකක ප්‍රශ්නයක්.